අයිබෝන් යාළුවෝ ඔන්න අදත් ඇවිල්ලා තියෙනවා Toyota Reo එකක් 2018 වර්ෂයේ නිෂ්පාදනය කිරි ටොයියට තියෙනවා. මේ ටැලි ගලවලා තියෙන හැප්පිලා නම් මනම් වෙලා නම් නෙමෙයි. ඉතින් සුපිරියටම ටින් බොඩියක් තියෙන වාහනයක් රංජිත් ස්ටිකර් හොයන් ආවේ ඇයි? ඇවිල්ලා තියෙන්නේ කොළඹ ඉඳන් ගොඩක් දුර බැහැර ගෙවාගෙන. මොකක්ද ආසාව? ඇත්තම කියනවා නම් අර නැවින් ගෙනල්ලා කිරි ටොයියා වගේ බාන GR ස්පෝර්ට් පිස්සුවක් තියෙනවනේ දැන් ලංකාවේ. අන්න ඒ GR ස්පෝර්ට් පිස්සුව හොඳ කරගන්න තමයි මේ සේවාදායකයන් අපි හොයන් එන්නේ. මොකද ඉතින් ඕන කෙනෙක් ආසයි දැක්කාම පොඩ්ඩක් හැම කෙනෙක්ම හැරිලා බලන්න ස්මාර්ට් විදියට ඩ්‍රයිව් කරන්න නම් සුපිරියට වාහනේ තියෙන්න ඕනේ. ඉතින් මේ වාහනේ සුපිරියටම තියෙනවා. සුපිරියට තියෙන එකත් සුපිරි කරගන්න තමයි රංජිත් ස්ටිකර් හොයාගෙන ඉන්නේ මේ සේවාදායකයෝ. මොකද්ද කරන්න යන්නේ? GR ස්පෝර්ට්. එහෙනම් මොනවද අපිට කරන්න තියෙන්නේ? කරන්න තියෙනවා වැඩ ගොඩක් අපිට. මේ ඉස්සරහා මේ ගලවලා තියෙන ඇක්සිඩන්ට් හින්දා නෙමෙයි කිව්වනේ. ඉතින් මේ ටික ඔක්කොම ගැලෙව්වේ ඇත්තටම අපිට ටයිම් මදි හින්දා කලින් වීඩියෝ එක ගන්න බැරි වුණා. නමුත් ඔයගොල්ලෝ බලන්න ආපු විදිහ සුපිරියටම වාහනේ තියෙනවා. පරණ ටික ඔක්කොම ගලවලා අයින් කරලා ඔන්න දැන් GR ස්පෝර්ට් කිට් එක ගහන්න රෙඩි වෙමින් කියන්නේ හෙට වෙනකොට ගහන්න. දානවා අලුත් ලස්සන කිරි ටොයියා වගේ LED headlight, LED fog light, ඒ වගේම LED fog light එකත් එක්ක ඒකට මෙන්න GR ස්පෝර්ට් බම්පර් එක ලස්සන GR ස්පෝර්ට් සෙල් එකක් දාලා ගානිෂ් ටික දාලා ඒකට එන ඇතුලේ ගාඩ් ටික ප්ලාස්ටික් ගාඩ් ටික ඒ වගේම බම්ප් එකේ ඉතුරු කොටස් ටිකක් දාලා මේ පැත්තට ඇවිල්ලා ගත්තොත් මේක empty ඇවිල්ලා දෙන්නේ ඕපෙන්ඩර් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් පොවිල් උනත් පොවිල් එක අනිවාර්යෙන්ම ඉතින් ඕපෙන්ඩර් සෙට් එකක් බලාපොරොත්තු වෙනවා. මේකට ලස්සන පළල වැඩි කරලා පෙන්නන්න ප්‍රවුඩ් ලුක් එකක් ගන්න අපි දානවා ඕපෙන්ඩර් 6ක් බම්පර් එකට එකයි ෆෙන්ඩර් එකට එකයි. ඔයගොල්ලෝ මේ පැත්තෙන් ගත්තාම ඊට පස්සේ ෆෙන්ඩර් එකටත් අපි ඕපෙන්ඩර් එකක් යොදනවා. ලස්සන LED අපි ටේල් ලැම්ප් එකක් යොදනවා. මේකට බලන්න පුළුවන් ඕගොල්ලන්ට. මේකට එන්නේ normal tail light එක. ලස්සනම LED tail light එකක් වමට දකුණට දෙකටම අපි දාලා ලස්සන කරලා අදලා ගන්නවා. ඒ වගේම roller bar kit එකකුත් දාන්න ඉතින් ඉන්නවා. සමහර විට කස්ටමර්ගේ ආසාවක් තියෙනවා. ඉතින් රිමෝට් එකෙන් වැඩ කරන්න පුළුවන්. රෝලර් ෂටර් කැනපි එකකුත් අපි මේකට දාන්න හිටන් ඉන්නවා. නිකන් රෙද්දක් ගහලා තියෙන. ඉතින් මේ රෙද්ද ගහනකොට ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ වැඩේ නම් කරන්න එපා. වාහනේට මේක ඉතින් කෙනෙක්ගේ රස්සාවට ගහිල්ලක් නෙමෙයි. ඉතින් අපේ ලංකාවේ කොල්ලෙක් කවුරුහරි හදන්නේ නැති එක හොඳයි. නමුත් මේක මෙන්න මේ විදිහට වැදිලා මේම වාහනේ මෙතනින් ඇතුළට දිරුම් යන්න පටන් ගන්නවා. ඕගොල්ලන්ට පේනවා මේවා ගිහිල්ලා වැදිලා පේන්ට් එකත් සවුත් වෙලා පේන්ට් එකනොත් පල්ලෙහාට දැන් වෙනකොට ගිහිල්ලා තියෙන. ඉතින් ඒක වළක්වන්න බෑ. try කරලා තියෙනවා ස්ටිකරයක් ගල්ලා. නමුත් මේ විදිහට යනවා. එහෙම යනවා නම් මේ බෙඩ් ලයිනර් එක තවත් පල්ලෙහාට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් බෙඩ් ලයිනර් එක ළඟින් ඉවර වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය නොදැනවත් දන්නේම නැතුව වාහනේ දිරනවා. මෙන්න මේ විදිහට ලං කරලා පෙන්නන්න. මෙතනින් ඔන්න දිරුම් එන්න පටන් ගන්නවා. මොකද තහඩුවට යනකම්ම සීරුණාට පස්සේ ඩැමේජ් වුණාට පස්සේ මේක වළක්වන්න බෑ. ඉතින් මේක හරි අපරාධයක්. ඉතින් කැනපි එකක් දානවා නම් ඇත්තටම මේ වගේ අලුත් වාහනයකට රෝඩ සප කැනපි එකක් දාන්න. ඉතින් අපේ කොල්ලෙක්ගේ රස්සාවට ගන්න නෙමෙයි මේක කියන්නේ. ගානවා නම් මේක අනිවාර්යෙන් බඳේ වදින්න නැති වෙන්න, ස්ටිල් එකේ ටච් වෙන්නේ නැති වෙන්න. මේ බෙඩ් ලයිනර් කොටසෙන් ඉවර වෙනවා නම් ඒ ප්‍රශ්නේ නැහැ. ඉතින් ඒ හින්දා මේ වගේ පාවිච්චි කරනවා ටිකක් බරයි. බර වෙනකොට මෙන්න මෙතනින් මේක ඉවර කරලා තිබුණා නම් ඒ ප්‍රශ්නේ නැහැ. වදින්න නැති වෙන්න හදනවා නම් හදන්න. එහෙම නැත්නම් ෆයිබර්ලින් එන ඒවා තියෙනවා. ඒ වගේම ඉලෙක්ට්‍රික් රෝලර් ෂටර් තියෙනවා. ඉතින් ලස්සන කරන්න අපි හොයන් ආපු මෙන්න මේ ලස්සන වාහනේ තවත් ලස්සන කරමු. ඉතින් අලංකරණයේ මහා ගෙදර කියලා කියන්නේ කුරුණෑගල. මෙයා විතරක් නෙමෙයි අරයත් ඉන්නවා බලන්න හදාගෙන. එයා නෙමෙයි මෙයා වෙන කෙනෙක්. එයා තවත් කෙනෙක්. ඉතින් ඔන්න බලන්නකෝ මෙයාගේ කුරුණෑගලට එන එකේ වාසිය මං කිව්වේ මේ තියෙන්නේ මාගෙට හදපු එකක් කොහෙන් ගන්න. ඉතින් මේ වගේ වැඩ වෙන්නේ නැහැ මෙහෙ ආවනම්. ඉතින් පාඩු නැහැ මෙහෙ එන එක. ඉතින් ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා මෙච්චර ලස්සන වාහනයක් මීටත් වඩා ලස්සන කරගන්න විශ්වාස කරන්නේ රංජිත් ස්ටිකර් කුරුණෑගල. අලංකරණයේ මහගෙදර නම් රංජිත් ස්ටිකර් කුරුණෑගලම තමයි. ඔන්න දැන් වෙමින් පවතින GR ස්පෝර්ට් එකක්. ඉතින් ලස්සන අලුත්ම හෙඩ්ලයිට් එකක් ඔන්න දාලා දිනයි. LED පට්ට ලස්සනයි. ඒ වගේම කළු උනත් ලස්සන සෙල් එකක් යොදලා තියෙනවා GR ස්පෝර්ට් සෙල් එක. ඉතින් තව ඉස්සරහදී මේකට GR ස්පෝර්ට් ලෝගෝ එක එනවා. ඊළඟට Toyota සෙල් එකේ නම් මෙන්න මේ ගානිෂ් එකත් අපි මාරු කරන්න නියමිතයි අනාගතයේදී බ්ලැක් වලින්. ඒ වගේම ලස්සන බම්පර් එකක් ඇවිල්ලා තියෙනවා. ෆොග් ලයිට් එකක් තව එන්න දෙනවා. ඔන්න දැන් වැඩේ යනක මම පෙන්නන්නේ කොහොමද මේක චේන්ජ් වෙන්නේ කියන එක. ඉතින් ලස්සන විදියට හදනවා. පරණ විදියට ආපු Reo එකක් ඔන්න දැන් 2025 අලුත් කිවි ටොයියා වගේ එන GR ස්පෝර්ට් එකක් විදියට හැදෙමින් පවතින්නේ. ඕගොල්ලන්ට මෙහෙම පෙන්නුවාම තමයි මේක මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ.
ඉවරේ තියෙන බලන්න ලස්සන වාහනයක් තවත් ලස්සන කරන්න හිතාගෙන තමයි රංජිත් ඉස්ටික හොයන් අරගෙන ආවේ කොළඹ ඉඳලා. ඉතින් ඔන්න දැන් ඒ පිස්සුවත් අපි හොඳ කරලා දෙනවා. ඔන්න තවත් GR ස්පෝර්ට් එකක් එළියට යනවා. ලස්සන 2018ක් 2025 විදියට හදලා එළියට දාන්න හදන්නේ. ඉතින් බලන්න කොහොමද ලස්සන කියලා වාහනේ ඇත්තටම සුපිරියටම තිබුණා. නමුත් තවත් ලස්සන කරන්න තමයි කස්ටමර්ට හිතේ තිබුණේ. මොනවද කිව්වේ අපිට කරන්න කියලා බලන්න අපි මොනවද කරේ කියලා එමනම් අපි දැම්ම මේකටත් අර විදියටම ලස්සන මේක pearl white එකක් තියෙන ඉතින් pearl white එකෙන් කලර් කරලා front bump එක දාගත්ත GR Sport එකේ. ඒ වගේම ලස්සන LED headlight එක දාගෙන open එක ලොකු bulb පෙන්මක් එන්න open the set එක දාගත්ත කැලි 6ක් අපි. ඒ වගේම bonnet garnish එකත් GR Sport cell එකක් තව logo කැලලක් එන්න තියෙනවා. ඒ වගේම තව මෙතන කැමරා එක එන්න තියෙනවා. ඒ වගේම ලස්සන GR Sport logo එකත් එක්ක පට්ට පෙනුමක් එන්නේ. මේකෙත් black and white pearl white එකත් එක්ක මිශ්‍ර වුණාම හරිම ලස්සනයි. ඒ වගේම bumper guard එක දාගෙන තියෙනවා අපි ලස්සන වැඩි කරගන්න. මේකේ black and white මිශ්‍ර එකත් එක්ක තමයි ඇත්තටම ගොඩක් සමහර අය කැමති chrome වලට. නමුත් ඉතින් GR Sport කියලා කිව්වම ඇත්තටම black එක තමයි බද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි ගොඩක්ම ලස්සන වෙන්නේ. මේ පැත්තේ ලස්සන LED headlight එක, ඒ වගේම LED fog light එකත් එක්ක කවුල් එක, ඒ වගේම ලස්සන open the set එකක් දාගෙන නව වෙනස්කම් කරා මේකේ මට්ටක් heavy ඕන බරක් දාන්න පුළුවන් heavy side step එකක් දාගෙන තියෙනවා. I think හෙල්ලෙන්නේවත් නැහැ. ගල්ලාස්සේ හරි ඕන දැනග යන්න පුළුවන්. හොඳ side step එකක් අපි යදුවා. අම brand එකෙන් අපි හෙන්නලා දාලා තියෙන්නේ මේ side step එක. ඉතින් දැන් වෙනකොට still side step එක තමයි ලෝකෙ වැඩිම අලු වෙන step එකක් හැටියට යන්නේ. ඉතින් brand එකක් හැටියට ගත්තොත් අම හොඳ brand එකක් තවත් brand තියෙනවා. ඒ වගේම මේක පළල් කරලා පෙන්න ගන්න ඕනේ චවුන්න. ඊට පස්සේ අපි සම්පූර්ණ kit එකේ එන GR Sport wheel latch එක දාලා තියෙනවා. ඒ වගේම පිටිපස්ස රයිල් බලුවොත් මොකද පෙනේ. මේකේ ඊට පස්සේ back light එකත් අපි තිබිච්ච එක Hilux View විදියට තිබිච්ච එක අපි Profo GR Sport විදියට change කරා. ඉතින් ලස්සනයි වාහනේ ඇත්තටම දැන්. ඉතින් සුපිරියට ඇවිල්ලා තියෙනවා වාහනේ. තව වෙනස්කම් ඒත් එක්කම තියෙනවා. අපි ඒක වෙනම කියනවා roll bar එක සහ ඊට අමතරව මේකේ ලස්සන හැම roll bar එකක් අපි මේක යොදවා 4x4. ඉතින් පට්ට ලස්සනයි එකත්. ඒ වගේම මේකේ roller shutter canopy එකක් දාගත්තා. ඇලුමිනියම් බර නැහැ. ඉතින් හොඳ මෝටර එකක් එන හොඳ brand එකකින් ගෙනල්ලා අපි roller shutter එකක් දාගත්තා. මොකද ගමනක් යනවා හොඳ roller shutter එකක් තිබුණ නැත්නම් canopy එකක් තිබුණ නැත්නම් අමාරු වෙනවා. ඉතින් ඔන්නෝමයි හදලා තියෙන්නේ. යම් කෙනෙක් අතේ තියෙනවා නම් පරණ වාහනයක් 2007 8 9 10 12 14 ඕන මේකක් 2000 පාට මාරු කරගන්න පුළුවන්. ගොඩක් මොඩල් තියෙනවා අපි ගාව. සමහරවිට ප්‍රාඩ් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ Toyota Hilux එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Mitsubishi වාහනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Nissan මොනියම් වාහනයක් තියෙනවා. කතා කරලා අහන්න පුළුවන් මෙන්න මේ නම්බර්ස් වලින් ඔයගොල්ලන්ට. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් කොළඹ ගත්තොත් ඇත්තටම වත්තලට ආසන්නයේ ඉන්නවා නම් වත්තල මෙන්න මේ බ්‍රාන්ච් එකට කතා කරලා ඔයගොල්ලන්ට වාහනේ බාර දෙන්න පුළුවන්. මොකේකට ආසන්නයේ ඉන්නවා නම් ඔයගොල්ලන්ට ලොකේකට මෙන්න මේ නම්බර වලට කතා කරලා වාහනේ එතනින් බාර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුණෑගල මසවල තියෙන තැනට ඇවිල්ලා ඔයගොල්ලන්ට බාර දෙන්න පුළුවන්. මේ වගේ සුපිරි වැඩක් කරගන්න ඕන නම් අලුත් විදිහට වාහන හදා ගන්න ඕන නම් අලංකරණේ මහා ගෙදර තියෙන්නේ කොහෙවත් නෙමෙයි කුරුණෑගල රංජිත් ස්ටික නමේ. ඉතින් අපි දශක 3ක් තිස්සේ මේ වගේ මොඩිෆයි කරනවා. මේ මාසයක් දෙකක් අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි දශක 3ක් තිස්සේ අපි මේ වගේ මොඩිෆයි කරනවා. ඉතින් මොඩිෆයි වල ආරම්භය අපි තමයි ආරම්භ දෙන්නේ. ඉතින් ඒ ආරම්භය ගත්ත එකේ දැනුමත් එක්ක සුපිරි සර්විස් එකක් දෙන්න පුළුවන්. ඉතින් වාහනයක් ලස්සනට හදා ගන්න කතා කරන්න රංජිත් ස්ටික කුරුණෑගල වෙත මෙන්න දෙනවා නම්බර්ස් රංජිත් ස්ටික කුරුණෑගල